මේක නියම කතන්දරයක් හරිද? හොඳට අහගන්න. ලෝකේ කලින්ම තිබ්බේ එඩිසන් විසින් හොයාගන්නවා කලින්ම මේ ලයිට් බල්බ් එක. එයා බල්බ් එක හොයාගන්නවා කියුවට එයා ඇත්තටම හොයාගන්නේ බල්බ් එක විතරක් හොයාගන්නේ. මේ විදුරු කැල්ලක් පෙන්නලා වැඩක් නැහැ. එයා හොයාගන්නේ බල්බ් එකයි ඒක පත්තු කරන්න. කියන්නේ කරන්ට් එකෙන් මේ බල්බ් එක පත්තු වෙනවා. කරන්ට් එක බල්බ් එක කියන දෙකම තමයි එයා හොයාගන්නේ කලින්ම. ඒතර එයා හොයාගන්නේ සරල ධාරාව. සරල ධාරාව කියන්නේ මොකද්ද? කාලයත් එක්ක ධාරාව වෙනස් වෙන්නේ නැහැ. බැටරි වලින් එන්නේ සරල ධාරාව. කාලයත් එක්ක ධාරාව උඩ පල්ලෙහා යන්නේ නැහැ. වෝල්ටේජ් එක වෙනස් වෙන්නේ නැහැ. ධාරාව නියත එකක්. එයා ඒකෙන් බල්බ් එකක් පත්තු කරලා රැයටත් ගිනි මැල ගහන්න නැතුව එළියෙන් ඉන්න පුළුවන් කියලා එයා මේ පෙන්නනවා ලෝකෙට. ඒකෙන් එයා මාර පොරක් වෙනවා. අර ඔය කතන්දර ඒ කියන්නේ එඩිසන් අපිට පස්සේ තව ටික වෙලාවකින් හතුරෙක් කියලා හිතෙයි. නමුත් එඩිසන් කියන්නේ අර කාලයක් කට්ට කාලා මහන්සි වෙලා ඕක කරලා එක තැනකදී ඕක හොයාගෙන සද්දනවත්තන එක තැනකදී මේක හොයාගෙන ඊට පස්සේ ඒ මිනිස්සයා ඇමරිකාවේ හිටි ප්‍රබලම චරිතයක් බවට පත් වෙච්ච මිනිස්සෙක්. හරිද? ඒ මිනිස්සයා හොයාගන්නා මේ සරල ධාරාව කියන එක පරීක්ෂණ ගොඩනගින් පස්සේ බල්බ් එකක් පත්තු කරලා පෙන්නනවා. හරි. ඊට පස්සේ එයා දැන් ඔය බල්බ් කතන්දරේ මුළු ඇමරිකාවටම දෙන්න යන්නේ. ඇමරිකාවටම දෙන්න යද්දී අනිත් පැත්තෙන් ඉන්නවා ටෙස්ලා කියලා පොරක්. ටෙස්ලා කියන එක්කෙනා 1500 1800 ගණන් වල 1800 මත නැත් 50 ගණන් වල වගේ ඉපදින්නේ. ඉපදිලා මේ එයා ඉන්නේ වෙන දුප්පත් පවුලක. එයා ඇමරිකාවේ නෙමෙයි. එයා දුප්පත් පවුලක ඇවිල්ලා එයා මේ ඉගෙනගෙන එයා බොහොම අමාරුවෙන් ඉගෙනගෙන එයා කැම්පස් එකකට සිලෙක්ට් වෙලා එයා ඉගෙන ගන්නවා ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින්. ඉගෙනගෙන එයාට අවුරුදු 20 ගාණක් වෙනකොට එයා ඇමරිකාවට මාරු වෙලා අර මේ මෙන්න මේ ලොකුම පොරක් ඒතකොට ඇමරිකාවේ මොකද මෙයාගේ වැඩේට යම් කාලයක් ගිහලා මෙයාට පිළිගැනීමක් කළා. මෙයාගේ කම්පැනි එක එඩිසන් ඉලෙක්ට්‍රිකල්ස් කියන එකේ වැඩ කරන්න ගන්නවා ටෙස්ලා. හරිද? ඊට පස්සේ එයා ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර හැබැයි තාම පොඩි කොල්ලෙක් අවුරුදු 23ක් විතර වෙන්නේ වෙනකොට. හරිද? ඊට පස්සේ මේ එඩිසන් මෙයාට බාර දෙනවා මේ අපි ඇමරිකාව පුරාටම දැන් මේ බලාගාර ගහමු මේ දැන් DC කියන්නේ සරල ධාරාව තියෙන බලාගාර ගහමු ඇමරිකාව පුරාටම ගහමු මුළු ඇමරිකාවටම කරන්ට් එක දෙමු කියලා දැන් ඔන්න එඩිසන්ගේ ප්‍රොජෙක්ට් එක. එඩිසන්ට හොඳ සල්ලි දෙනවා. ප්‍රොජෙක්ට් එක ටෙස්ලාට බාර දෙනවා. බාර දීලා කියනවා ඔයා මේ ප්‍රොජෙක්ට් එක සාර්ථක කරගත්තොත් ඔයා ඩොලර් 50000ක් දෙනවා කියලා. කියන්නේ ඩොලර් 50000ක් කියන අදටත් ලොකු ගාණක් ඈ. ඩොලර් 50000ක් කියන හිතන්න බලන්නකො. හරිද? ඩොලර් 50000ක් කියන අදටත් ලොකු ගාණක්. ඒ කාලේ ඒක දෙනවා කියලා කියනවා. ඊට පස්සේ ටෙස්ලා ඕකට විදිහක් කල්පනා කරලා ටෙස්ලා කියනවා මේ සරල ධාරාව. ඒ කියන්නේ බැටරියෙන් එන සරල ධාරාව කියන එක දීලා මේක කරන්න බෑ. ඒ නිසා එයා මහන්සිලා මේ අවුරුදු 20 ගානක කොල්ලෙක්. හරිද? එඩිසන් එතකොට 50ක් විතර ඇති. 40 ගානක් 50ක් විතර ඇති. එතකොට මේ ටෙස්ලා කියනවා මේක මේ සරල ධාරාවෙන් කරන්න බෑ. මේක මේ මුළු ඇමරිකාවටම දෙන්න බෑ. මොකද සරල ධාරාව කියන එක හැම වෙලාවෙම කිලෝමීටර 2-3යි කම්බි වලින් යවන්න පුළුවන් වෙන්නේ. කිලෝමීටර 2-3ක් ඇති සරල ධාරාව කියන එක බැහැගෙන ශක්ති හානිය වෙලා වයින්නවා. ඒ නිසා කම්බි වලින් දෙන්න වෙන්නේ. ඒ නිසා කිලෝමීටර 2-න් 2ට 3-න් 3ට බලාගාර ගහන්න වෙනවා. හැම වෙලාවෙම විදුලිය උත්පාදනය කරලා ඒ කියන්නේ හැම හන්දියටම මේ විදුලි බලාගාරයක් ගහන්න වෙනවා කියලා ටෙස්ලා කියනවා. එඩිසන් කියනවා කමන්න ගහමු කියලා. හරි. එඩිසන් කියනවා එහෙම අවුලක් නැහැ. ඉතින් ගහමු ඉතින් අපේ වැඩේනේ. ඉතින් ගහමු මේ කියලා. ඉතින් ටෙස්ලා කියනවා එහෙම ගහන්න බෑ. මේ මම හොයාගත්ත අලුත් එකක්. ඒක මෙහෙම නිකන් එකක් නෙමෙයි. ඒක මෙහෙම එකක්. ඒ කියන්නේ හැම මොහොතකදීම මේ ධාරාවේ විශාලත්වය වැඩි වෙනවා අඩු වෙනවා ඍණ පැත්තට කියන්නේ ධාරාව ගන්න පැත්ත මාරු වෙනවා ආයි උඩට යනවා දරට යනවා කොහොමද? ඒ කියන්නේ මේක විභව වලින් මම කියනවා නම් අග්‍ර දෙකක් තියෙනවා නම් මේ දෙන්න අතර විභවය එන්න වැඩි වෙනවා ආයි අඩු වෙනවා බිඳු වෙනවා ඊට පස්සේ මේ දෙන ධන ඍණතාවය මාරු වෙනවා ඊට පස්සේ මෙයාගේ මේ පැත්ත විභවය මේකට වඩා වැඩි වෙනවා. වැඩි වෙලා ආයි බිඳු වෙනවා ඔහොම එකක් හොයාගත්තා. මේකෙන් පුළුවන් කිලෝමීටර 100 ගණනක් වුණත් යවන්න. ඒ නිසා එක බලාගාරයෙන් දෙකෙන් මුළු ඇමරිකාවටම දෙන්න පුළුවන්. හන්දියෙන් හන්දියට ගහන්න ඕනේ නැහැ කියලා ටෙස්ලා වෙන නියම concept එකක් ඉදිරිපත් කරනවා ප්‍රත්‍යාවර්ත ධාරාව කියලා. එඩිසන් කියන්නේ ඒ වෙලාවේ හිටපු පොරක්. අවුරුදු 40 ගාණක් විතර ඇති 50කට කිට්ටුයි. ටෙස්ලා කියන්නේ කොල්ලෙක්. ඩිග්‍රිය ඉවර වෙච්ච ගමන් විතරයි. මොදාන්න මගුල තමයි කියලා වයින් කියලා දාන්න. හරිද? හරිද? එහෙම කියන එක නැතුව ඉංග්‍රීසියෙන් කියන්නේ නැද්ද? එතකොට ටෙස්ලා වයින් කළා දානවා මේ ඕවා හරියන්නේ නැහැ. මේක මෙහෙම තියෙන්න ඕන ලස්සනට. ඔය එක එක විකාර හරියන්නේ නැහැ. එහෙම යන්නේ කියලා ටෙස්ලා අයින් කරලා දාලා එඩිසන් පටන් ගන්නවා ප්‍රොජෙක්ට් එක. මේ අරයට සල්ලි දෙන්නෙත් නැහැ. හොයලා දෙනවට විසඳුමක් හොයලා දුන්නාට සල්ලි දෙන්නෙත් නැහැ. එඩිසන් පටන් ගන්නවා. ඔන්න හැම අන්දියක් ගානේ බලාගාර ගන්න පටන් ගන්නවා.
හරි. ටෙස්ලා අයින් වුණා. මිනිහාට වැඩෙත් එපා වුණා. අර සල්ලි හම්බුනෙත් නැහැ, පඩි හම්බුනෙත් නැහැ. මිනිහා හොම්බෙන්න යන්න වැටෙනවා. හරිද? දවසකට නිකන් ඩොලර් 1 විතර පඩියකට වැඩ කරනවා. කියන්නේ කම්කරු රස්සාවක් කරනවා. කම්කරු රස්සාවක් කරනවා අවුරුදු 10ක්. හරිද? අවුරුදු 10ක් කියන්නේ ඕනේ. අවුරුදු 6ක් විතර කම්කරු රස්සාවක් කරනවා. අවුරුදු 6ක් විතර කම්කරු රස්සාවක් කරන ගමන් මිනිහා මේ වැඩේ දියුණු කරගෙන ගිහිල්ලා ඒ අවුරුදු 6-7 ඇතුළත මිනිහා මාර සොයා ගැනීම ගොඩක් ඔය ගෙදර ඉන්න ගමන් කරනවා. කරලා මෙයා සමුළුවක කතා කරන්න පොඩි chance එකක් හම්බ වෙනවා. ඒ chance එකෙන් අල්ල ගන්නවා. ඒ වෙනකොට එඩිසන්ගේ අනිත් පැත්තේ හිටපු කෙනා. එඩිසන් ඉලෙක්ට්‍රිකල්ස් කියන්නේ ඒ ඇමරිකාවේ තිබිච්ච ලොකුම කම්පැනිය. දෙවනියට තිබ්බේ වෙස්ටිං හවුස් ඉලෙක්ට්‍රිකල්ස් කියලා තව කම්පැනියක්. ඒ කම්පැනිය අල්ල ගන්නවා. ඒ කම්පැනියේ අයිතිකාරය හොඳ මිනිස්සෙක්. ඒ මිනිස්සයා ටෙස්ලාත් එක්ක සෙට් වෙලා ටෙස්ලාගේ වැඩේ ගෙනියන්න උත්සාහ කරනවා. එතනින් පස්සේ ගවර්න්මන්ට් ප්‍රොජෙක්ට් එකට, රජයේ ප්‍රොජෙක්ට් එකට මේ දෙගොල්ලොම දානවා. මේකේ බලාගාර 3න් විතර වැඩේ ඉවරයි. අරගේ බලාගාර 500ක් 600ක් ගන්න ඕනේ ඇමරිකාවට කරන්ට් එක දෙන්න. හෙන්නම ගාණක් ලාභයි ටෙස්ලාගේ විදිහට කරාම. කියලා ටෙස්ලා යත් එක්ක එකතු වෙලා ප්‍රොජෙක්ට් එක පටන් ගන්නවා. පටන් ගනිද්දී වෙස්ටිං හවුස් කියන එක කෙනා ටෙස්ලාට ඔයාගේ වැඩේ හොඳයි, නියමයි කියලා එයාට ඩොලර් මිලියනයක් තෑගි දෙනවා. ඒ කාලේ 1800 ගණන් වල ඩොලර් මිලියනයක් කියන්නේ දැන් හිතන්නකෝ ඉතින් හරි. දැන් ඉතින් කොහොමද දැන් ඩොලර් මිලියනයක් කිව්වත් එන ගානක් නේ. 1800 ගණන් වල ඩොලර් මිලියනයක් කියන්නේ එන ගාන. එතකොට ටෙස්ලා එහෙම වැඩේ අතාරින්න දෙන්න ඔන්න ඔයගේ පොටක් පාදගෙන එකපාර ඩොලර් මිලියනයක් කමලා මිනිහා වැඩේ පටන් අරගෙන කරගෙන යනවා. කරගෙන යනකොට පේනවා අරක හරියන්නේ මට සරල ධාරාවෙන් කරන්න පුළුවන් මගුලක් නැහැ. ඔක්කොම ප්‍රත්‍යවර්ත ධාරා තමයි. ප්‍රත්‍යවර්ත ධාරාවේ තියෙන හොඳ තමයි ඕනේ තරම් දුරක් ශක්ති හානි අඩුවෙන් යවන්න පුළුවන්. ලොකු දුරක් ශක්ති හානි අඩුවෙන් යවන්න පුළුවන් ප්‍රත්‍යවර්ත ධාරාවට. ඒතර ප්‍රත්‍යවර්ත ධාරාව ලොකු දුරක් ශක්ති හානි අඩුවෙන් යවනවා ටෙස්ලා. ලොකු දුරක් ශක්ති හානි අඩුවෙන් යවලා එයාගේ වැඩේ එයා කරගෙන යනවා. එතකොට අනිත් පැත්තෙන් දැන් එඩිසන් දවස ගානේ පල්ලෙහාට වැටෙනවා. මොකද එයාගේ වැඩේ ටික මේ වෙනට අරන් තිබිච්ච කට්ටියත් ඒක අයින් කරනවා. පෞද්ගලිකව අරන් තිබිච්ච කට්ටියත් අයින් කරනවා. දවස ගානේ වැටෙනවා. ඊට පස්සේ දැන් එඩිසන්ට ඕක බලාගෙන ඉන්න බෑනේ. අර කොල්ලෙන්නේ පොඩි එකෙන්. ඊට පස්සේ එඩිසන් ගහනවා වෙනම ප්ලෑන් එකක් මේකගේ එකට දෙන්නම් ෂොට් එක කියලා. මේකේ තියෙන වැරදි මේකේ මොන හරි වැරදි මේ හොය එළියට පෙන්වන්න කිය කණ්ඩායම් යොදවනවා එඩිසන් විසින්. මේ තියෙන සරල ප්‍රත්‍යවර්ත ධාරාවේ වැරදි හොය එළියට පෙන්වන්න කියලා එඩිසන් විසින් කණ්ඩායම් යොදනවා. යොදලා ඒ කණ්ඩායම් වලින් එඩිසන් එක සැරයක් කරලා වෙන්නනවා මේ අලියෙක් ගෙනල්ලා ඌට වෝල්ට් 12ක සරල ධාරාව අල්ලලා පෙන්නනවා. හරි. ඊට පස්සේ වෝල්ට් 120ක ප්‍රත්‍යවර්ත ධාරාව අල්ලලා පෙන්නනවා. ඒත් වෝල්ට් 120ක ප්‍රත්‍යවර්ත ධාරාව ඇල්ලුවම ඉතින් මැරෙනවනේ අලියා. වෝල්ට් 12ක සරල ධාරාව වැදුනා කියලා ඉතින් අලියා මැරෙන්නේ නැහැ නේ. ඔයාලා අල්ලුවත් මැරෙන්නේ නැහැ 12යි වෝල්ට්. ඉතින් ඒ නිසා මිනිහා කියනවා 12යි මේ ප්‍රත්‍යවර්ත ධාරාව නේ ප්‍රත්‍යවර්ත ධාරාව වෙන භයානකයි කියලා. ඒ විදිහට නඩුවක් දාලා අර මිනිස්සුන්ට විරුද්ධව නිකන් ගොන් සාක්ෂි වලින් දිරන්න බලනවා. ඒ කියන්නේ සරල ධාරාවේ පොඩි එකයි ප්‍රත්‍යවර්ත ධාරාවේ ලොකු එකයි දාලා මේක වදිනවා අරක වදින්නේ නැහැ කියලා එහෙම පෙන්නනවා. එතකොට ඒ විදිහට හෙන කේස් ගොඩක් අදිනවා. එතකොට අරගොල්ලන්ටත් එන බලපෑමත් එක්ක ඉතින් පොඩි නඩු කේස් අර මේව හැම එකක්ම ඇදලා ප්‍රත්‍යවර්ත ධාරාව දැන් පල්ලෙහාට ප්‍රත්‍යවර්ත ධාරාවත් ප්‍රශ්නෙක ඉන්නේ දැන්. වෙස්ටිං හවුස් ඉලෙක්ට්‍රිකල්ස් ලගේ ප්‍රත්‍යවර්ත ධාරාවයි එඩිසන් ඉලෙක්ට්‍රිකල්ස් ලගේ සරල ධාරාවයි. ඔය වෙලාවේ තමයි නියම වැඩක් සෙට් වෙන්නේ. ඇමරිකාවේ 400 වෙනි සංවර්ෂතරයේ සමරන්න තියෙනවා අක්කර 700ක භූමියක පාටියක්. හරිද? අක්කර 700ක්. කොහොම පාටියක් තියෙන්නද? හරිද? ඒතර අක්කර 700ක තියෙනවා මේ මුළු රටම එකතු වෙලා සමරන එකක් තියෙනවා මේ ඕකේ රෑට දැන් කානිවල් එක වගේ යනවා රෑට එළිය කරන්න ඔය කම්පැනි දෙකට දැන් ටෙන්ඩර් කැඳවනවා. ටෙන්ඩර් කැඳෙව්වාම දැන් එඩිසන්ලා ඉතින් ඔය අක්කර 700ක ගහන්නත් එතනම බලාගාර දෙතුනක් ගන්න තත්ත්වයක් තියෙන එඩිසන්. හරිද? එඩිසන් ඉතින් ඒකට අවශ්‍ය මුදල දාලා ටෙන්ඩර් එක දානවා. ටෙස්ලා ඒක වැඩින් ඉවරයිනේ. එක පැත්තකින් ඉවරයි. ඉතින් එයා ඒකෙන් දානවා අරේ ගානේ 150කටත් වඩා ටෙස්ලාගේ සමස්ත වියදම අඩුයි. දාලා ටෙස්ලාට වැඩේ ඉතින් නිකම්ම එනවා. අක්කර මේ වැඩේ පටන් ගන්නවා කට්ටිය. සති එකමාරක් විතර තියලා සතියක් වගේ තියලා එඩිසන් කියනවා දැන් උඹ අවුලනේ ඉන්නේ දැන් පොඩි එකෙක් ඇවිල්ලා මුගේ ටෙන්ඩර් එකක් අරගෙන හරි. ඊට පස්සේ එඩිසන් කියනවා දෙන්නේ නැහැ බල්බ් එක. ඇයි බල්බ් එක හොයාගත්තේ? වැඩේ යන්න සතියක් විතර කියලා දැල්ලා කරන්ට් එක ටෙස්ලාගේනේ බල්බ් එක දෙන්නේ. බල්බ් එක පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. පේටන්ට් එක මගේනේ හදන්න බෑනේ. හරිද? හදන්න බෑ. එයා තානම් කරනවා බල්බ් එක හදන එක. තානම් කරනවා. දැන් කරන්ට් එක දිනවා බල්බ් නැහැ. හරිද?
ඊට පස්සේ ටෙස්ලා බැලුවා සතියයි තියෙන්නේ. මිනිහා බැලුවා දැන් අර මොනවත් තාක්ෂණ පාවිච්චි කරන්න බෑ. දැන් මේ බල්බ් එකේ තියෙන කිසි දෙයක් ගන්න බෑනේ. ඒක පේටන්ට් කරලා දී. මිනිහා වෙනම මහන්සි වෙලා දවස් 5ක් විතර ඇතුළත හදනවා CFL බල්බ් එක. හරිද? දවස් 5ක් වගේ ඇතුළත පරීක්ෂණ. බාන්න චැලෙන්ජ් එකක් මිනිස්සු ගන්න විදිය. හරිද? දැන් බල්බ් එක දෙන්නේ නැහැ කිව්වනම් අපේ වුණා. එහෙමනේ. මිනිස්සු ගන්න චැලෙන්ජ් කියන්නේ දවස් 5ක් වගේ ඇතුළත මිනිහා පරීක්ෂණ කරලා හදනවා මෙන්න ඔයාගේ බල්බ් එක ඔයා තියාගෙන ඉඳ ගන්න. ඔයාගේ කිසි සම්බන්ධයක් නැහැ මේක වෙනම තාක්ෂණයක් මෙන්න CFL බල්බ් කියලා ඒක දාලා වැඩේ කරලා ඉවර කරනවා. එදා ඉඳන් ඇමරිකාවේ බල්බ් අර මනුස්සයාගේ බල්බ් එකක්වත් විකිරෙන්නේ නැහැ CFL බල්බ්මයි ගන්න. හරිද? ඒකත් ඉවරයි. හරිය දැන් ඉතර කාලයක් කරන්ට් එක විකුණන්න බැලුවා දැන් බල්බ් විකුණන්න කරුවා ඒ දෙකම ඉවරයි. ඊට පස්සේ එතනින් පස්සේ කෙලින්ම හොඳම කම්පැනි වෙන්නේ වෙස්ටිං හවුස් එක. ඒ කියන්නේ වෙස්ටිං හවුස් කියන්නේ ඉතින් ටෙස්ලා තමයි වෙන කෙනෙක් ආයෝජනය කරන්නේ. ටෙස්ලාට ලොකු ආදායමක් එනවා ඒකේ. ඒ කියන්නේ මාරම ආදායමක් එනවා ටෙස්ලාට. ඊට පස්සේ මේ CFL බල්බ් එක කියන අරගෙන් අරකට වඩා සෑහෙන දෙකක් දැන් ලංකාවෙත් දැන් පහුගිය කාලේ මතකයිනේ ඔය අර බල්බ් ගලවගෙන CFL බල්බ් මාරු කරගෙන ගියා. එහෙ මාරු කරේ 1800 ගණන් හරිද? එතකොට මේ CFL බල්බ් එක සෑහෙන ශක්ති පරිභෝජනය අඩුයි සෑහෙන්න හොඳයි කියලා CFL බල්බ් දාගෙන දැන් ඒවා තමයි විකිනෙන්නේ. ටෙස්ලාට මාර ආදායමක් එනවා. හැම විදුලි ඒකකයක් සඳහාම ලොකු ගාණක් ටෙස්ලාට එනවා මුළු රටේම පාවිච්චි කරන. ඒ කියන්නේ හිතා ගන්න බැරි තරම් ආදායමක්. ඊට පස්සේ ටෙස්ලා ඉතින් ඒවත් පැත්තකින් තියාගෙන ටෙස්ලා හදනවා එකිනෙකට වෙනස් පේටන්ට් බලපත්‍ර 300ක් ගන්නවා ටෙස්ලා. හරිද? ඕවා ගැන පරීක්ෂණ කළා සම්පූර්ණ ඔක්කොම ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනේරියමයි තියෙන්නේ මැග්නටිසම් කියන්නේ චුම්බක සහ ඉලෙක්ට්‍රිකල් ගැන පේටන්ට් 300ක් තියෙනවා ටෙස්ලාට. රිමෝට් කන්ට්‍රෝල් එක ඔය සියලුම රිමෝට් කන්ට්‍රෝල් ඔය තියෙන සියලුම IR කියන රිමෝට් කන්ට්‍රෝල් එක ටෙස්ලාගේ වැඩක්. අපි දන්නේ ඒ වගේ. X-ray machine එක ටෙස්ලාගේ වැඩක්. හරිද? ඊට පස්සේ සියලුම Wi-Fi signal, ඒ කියන්නේ Wi-Fi Bluetooth වලට ආරම්භය දෙන්නේ ටෙස්ලා. ඒ කියන්නේ wireless communication කියන එකට ආරම්භය දෙන්නේ ටෙස්ලා. ඒ කියන්නේ අද මේ Zoom එකෙන් ඔයාලා මේක බලන්නේ ටෙස්ලා ඉඳලා. ඊළඟට මේ ඔය වගේ මාර වැඩ ගොඩාක් කරනවා අර ටික අනිත් පැත්තෙන් යද්දි. සදේනාතන් ඊළඟට ඔයාලා හිතන්නේ නැති තව එක්කුත් තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා නේද රේඩියෝ එක හොයාගත්තේ කවුද කියලා? රේඩියෝ හොයාගත්තේ කවුද? පොඩි කාලේ දන්නවනේ රේඩියෝ හොයාගත්තේ කවුද? මාකෝනිනේ. රේඩියෝ හොයාගත්තේ මාකෝනි. පස්සේ රේඩියෝ එක සම්බන්ධව පරීක්ෂණ කරලා බලද්දි මේක පසු කාලිනව වෙච්ච දෙයක්. රේඩියෝ එක හොයාගනිද්දි එකිනෙකට වෙනස් සොයා ගැනීම 18ක් එකතු කරලා තමයි රේඩියෝ හදන්නේ. 17ක්ම ටෙස්ලාගේ පේටන්ට්. හරිද? 18න් 17ක් ටෙස්ලාගේ පේටන්ට්. ඒ නිසා ටෙස්ලා Google එකේම මාකෝනිට තමයි ඒකේ ගෞරවය තිබ්බේ. නමුත් පස්සේ ටෙස්ලා මරුණාට පස්සේ ඒකේ ගෞරවය නැවත බාර දෙනවා ඇමරිකාව විසින් රේඩියෝ එක හොයාගැනීමේ ගෞරවය ටෙස්ලාට. හරිද? රේඩියෝ හොයාගන්නේ ටෙස්ලා කියලා තමයි දැන් කියන්නේ. ඊට පස්සේ කියන්නේ ඒක තමයි දැන් පිළිගත්ත මතය වෙන්නේ. ඊට පස්සේ ඕ වගේ මාර ගොඩක් දේවල්. ඊට පස්සේ වැදගත්ම දේ තමයි යා හොයාගත් දේවල් වලින් අදටත් කරගන්න බැරි වෙච්ච වැදගත්ම දෙයක් තමයි මෙන්න මේක. ටෙස්ලා ටවර් එක කියලා එකක් තියෙනවා. ඒක එයා ළඟ දැන් ඔය ප්‍රදර්ශන වල තියෙනවා. ඒක නෙමෙයි ඔරිජිනල් එක. හරිද? ඒකෙන් කරන්න බෑ වැඩි. ඒකෙන් කරන්න පුළුවන් පොඩි දෙයයි. ටෙස්ලා ටවර් එක කියලා එකක් තියෙනවා. ඒකට ප්‍රත්‍යවර්ත විදුලිය උඩින් දුන්නාම යටින් දුන්නාම මේක ලොකු දෙයක් නෙමෙයි. මේක මමත් හදලා දිනවා කැම්පස් එකේ පළවෙනි අවුරුද්දෙම. ඒ කියන්නේ මේක ඔයාලට උනත් ගෙදර හදන්න පුළුවන් එකක්. මේකේ එයා හදපු එකේ කිලෝමීටර 4ක් යනකම් එයා පෙන්නලා තියෙනවා ඒක. හරිද? ඒ කියන්නේ එයා ප්‍රැක්ටිකල් එක කරලා පෙන්නලා තියෙනවා ඒක. කිලෝමීටර 4ක් යනකම් නිකන් තියෙන බල්බ් පත්තු වෙනවා. බල්බ් එකට වයර් මොකුත් ඕනේ නැහැ. සිග්නල් දෙනවා වගේ මේකෙන් කරන්ට් එක දෙන්නේ. කිලෝමීටර 4ක් යනකම් ලයිට් එක පත්තු වෙනවා. හරිද? කොහොමද එහෙම තිබ්බනම් මේ මොකුත් ලයිට් වයර් මොනවත් වයරින් ඕනේ නැහැ. ලයිට් එක බ්ලූටූත් වලින් වගේ සෙට් කරා කරන්ට් එක වයර්ලස් තුමු. එහෙනම් මේ රට වටේම අර රැහන් නදින්න ඕනේ නැහැ. එහෙනම් ඔක්කොම වයර්ලස් යන්නේ. මෙයා පෙන්නලා දිනවා කිලෝමීටර 4ක් විතර යනකම් සියලුම බල්බ් පත්තු වෙනවා. 4ක් විතර යනකම් ඉතින් ඔය මෙහෙමයි ඔය දැන් එන මූලාශ්‍රවල එක එක කතන්දර තියෙනවා කිලෝමීටරයක් කියලා තියෙනවා කිලෝමීටර 4 කියලා තියෙනවා ඔම තියෙනවා. දැන් ඒ ටෙස්ලා ටවර් එක කියන එක තියෙනවා දැන් ඔය අදටත් විද්‍යා ප්‍රදර්ශන වලට ගියාම තියෙනවා. ඒකේ ඉතින් අර මේ සාමාන්‍ය මීටරයක් වගේ දුරින් බල්බ් එකක් ඇල්ලුවම පත් වෙනවා. දැකලා තියෙනවද දන්නේ නැහැ. ඒ කියන්නේ බල්බ් එකට දණ්ඩේ නමුකුත් දෙන්න ඕනේ නැහැ ගහන්න ඕනේ නැහැ. මේක තියලා මීටරයක් වගේ දුරින් මෙහෙම ලයිට් එකක් ඇල්ලුවම මේ ලයිට් එක පත් වෙනවා. හරිද? ටෙස්ලා ටවර් එක කියලා තියෙනවා. ඊට මේකේ මේ අවසාන සැලැස්ම මේ එයාගෙන් පස්සේ ආයි හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ ඒක තාම කරලා නැහැ මොනවා.
ඊට පස්සේ ඒක කරා නම් මරු. ඒ කියන්නේ සෑහෙන ලොකු ඉතුරුවක්. ඊට පස්සේ ඔය වගේ දේවල් ගොඩකට යනවා. ඊට පස්සේ ඉතින් අර එඩිසන් ඉලෙක්ට්‍රිකල්ස් එක වැටෙනවා. මොකද එයා ඉස්සර හිටපු ලොකු පොරක් වුණාට එයා මෙයාට උදව් කරන්න හැදුවෙත් නැහැ. මෙයාට යන ගමන යන්න දුන්නෙත් නැහැ. ඒකෙන් පස්සේ එඩිසන් ගිහින් ප්‍රශ්න කියන්නේ අර එයාගේ බිස්නස් සෑහෙන අවුල් වෙනවා. ඊට පස්සේ ටෙස්ලා තමයි ඉතින් ওই ප්‍රත්‍යවර්ත ධාරාවත් එක්ක අදටත් සියලු දේවල් වෙන්නේ ප්‍රත්‍යවර්ත ධාරාවයි. නමුත් ඒ කාලේ දාපු නඩුවක් තාම යනවා. හරිද? ඒ කාලේ එඩිසන් දාලා තියෙන නඩුවක් සරල ධාරාව versus ප්‍රත්‍යවර්ත ධාරාවට. ඒකට කියනවා කරන්ට් ෆ්ලෝ කියලා. අදටත් ඒ නඩුවේ සැසිවාරයක් තියෙනවා. තාමත් ඒකට විසඳුමක් නැහැ. ඉඩම් නඩුව වගේ තමයි. හරිද? එතකොට මේ ඒ කාලේ දාපු නඩුවක් අදටත් සාක්ෂි දක්වන සරල ධාරාව පැත්තට සාක්ෂි දක්වන කට්ටිය ඉන්නවා. ප්‍රත්‍යවර්ත ධාරාව පැත්තට සාක්ෂි දක්වන කට්ටිය මේ කරුණු දක්වන කට්ටිය ඉන්නවා. ඉතින් මේ දෙකේම ඇත්තටම හොඳ තියෙනවා. නමුත් ඉතින් මේ යන විදිය තමයි ඇත්තටම හොඳ. ඒ කියන්නේ සරල ධාරාව තමයි මේ වැඩේට හොඳ. ප්‍රත්‍යවර්ත ධාරාව. සරල ධාරාව හොඳයි අනිත් වැඩවලට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් ඔය කියන්නේ පොඩි වැඩවලට සරල ධාරාව හොඳයි. නමුත් ඔය විදුලි සම්ප්‍රේෂණය කියන එක ප්‍රත්‍යවර්ත ධාරාව තමයි හොඳ වෙන්නේ. ඒ උනට ඕක තාමත් යන කේස් එකක්. ඔය විදිහට හොම් වැඩක් යනවා. ටෙස්ලා විසින් තව ගොඩාක් සොයා ගැනීම කරනවා. මේ මොනවද සවුන්ඩ් රෙකෝඩර් එක, රේඩාර් පද්ධති හිතා ගන්න බැරි තරම් ලොකු සොයා ගැනීම වගේක් තියෙනවා. ඒතර ටෙස්ලා තමයි සලකන්නේ එදා මෙදා තුර ඉතිහාසයේ බිහි වෙච්ච හොඳම විදුලි ඉංජිනේරුවා කියලා. එතකොට මේ ඊට පස්සේ මේ මනුස්සයාගේ පේටන්ට් වලින් සෑහෙන සේවයක් කරලා තිනවා. මේ පේටන්ට් ගොඩාක් ඒවා නිකන් සල්ලි වලට හිර කරලා නැහැ. ඕනේ කෙනෙක්ට අරන් තව දුරටත් ඩෙවලොප් කරගෙන යන්න පුළුවන්. يعني එඩිසන් කරපු නැතිම දේ. එඩිසන් සම්පූර්ණයෙන් සල්ලි මත තමයි ගියේ. එඩිසන් කියන්නේ ව්‍යාපාරයේ ප්‍රධාන කරගෙන ගියපු මිනිස්සු. ටෙස්ලා කරේ නෑ ඒක. ටෙස්ලා කරේ එයාගේ පේටන්ට් ටික චුට්ටක් එළිය තිබ්බා. ඒ කියන්නේ ඕනේ කෙනෙක්ට තව අප්ඩේට් කිරීම කරන්න පුළුවන්. තව දේවල් කරලා ඉස්සරහට යන්න පුළුවන්. එඩිසන් කරේ දීපිච්ච බල්බ් එකක් දීපු නැති එක වැඩකට. හරිද? ඒතකොට එහෙම ප්‍රශ්න තියෙනවා. ඉතින් ඕකේ පැති දෙකක් තියෙනවා. يعني සමහර කට්ටිය එඩිසන්ගේ පැත්තට සාක්ෂි දක්වන ඒවා තියෙනවා. ටෙස්ලාගේ පැත්තට සාක්ෂි දක්වන ඒවා තියෙනවා. ඉතින් එහෙම තියෙන කතන්දරයක්. ඕක හරි ප්‍රසිද්ධ කතාවක්. ඉංජිනේරින් ගිහලා ඉලෙක්ට්‍රිකල් එහෙම මේ කරනවා නම් ඕක හරි ප්‍රසිද්ධ. කියන්නේ හරි අධ්‍යයනය කරන්න සිද්ධ වෙන අධ්‍යයනය කරන කතාවක්. ඕක ඇතුලේ කතන්දර ගොඩාක් තියෙනවා. මොකද මේ ඉලෙක්ට්‍රිකල් කියන සයිඩ් එකේ තිබිච්ච ගොඩාක් සොයා ගැනීම එන්නේ ඔය යුද්ධෙත් එක්කනේ. ඔය කියන කරන්ට් ෆ්ලෝ එකත් එක්ක. ඉතින් එඩිසනුත් සමහර දේවල් හොයා ගන්නවා. මොකද ඇත්තටම එඩිසන් කරන්නේ හොයාගන්න එක නෙවෙයි. එඩිසන් කරන්නේ පොඩි කොල්ලෝ ටිකක් අරගෙන උන්ට හොයාගන්න කියලා මූණ හොදා ගන්න. හරිද? ඒ සාමාන්‍යයෙන් ඔය ඉන්නවනේ බිහි වෙන වැඩෝ ඉන්නවනේ සාමාන්‍යයෙන්. ඉතින් එයා ටෙස්ලාගෙන් කරන්න හැදුවෙත් මුලින්ම ඒක. නමුත් ඒක හරි ගියේ නැහැ. ඊට පස්සේ ටෙස්ලා වෙනම ගිහින් ඒවා හොයාගෙන ගියා. ඔය වගේ දේවල් තියෙනවා ඉතින්.